Hello guys, welcome to my channel. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. අද මට නිවාඩු දවසක්. මට හිතුණා අද vlog එකක් කරත් හොඳයි කියලා. ඒක නිසා මම ඉතින් උදේම නැගිටලා මූණ හොදලා උදේම කිව්වට දැන් චුට්ටක් දවල් වෙලා. දැන් 10ට විතර ඇති. මම උදේට කාලත් ඉන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මට හිතුනේ අපරාධේ vlog එකක් රෙකෝඩ් කරා නම් හොඳයි කියලා. ඉතින් අද එහෙනම් බලමු අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. දිගටම ඉන්න එහෙනම්. ඊයේ තැඹිලි කැඩුවා හරිද? ඉතින් අද තව එකක් ඉතුරු වෙලා තියෙනවා. මම හිතුවා දැන් මේක බොනවායි කියලා. අර වෙන සැරවල වහින කාලෙට තැඹිලි රස නැහැ, වතුර රහයි. ඒ වුණාට මේ තැඹිලි නම් මාර රහයි. හිතා ගන්න බෑ මේක වෙහි කාලේ හැදිච්ච තැඹිලි ගෙඩියක්ද කියලා. මම මේක කපාගෙන එන්න. මේක පොඩ්ඩක් මේ පොල් වෙන්න ඇවිල්ලා තියෙන්නේ. මේක කපලා බොමු එහෙනම්. මං ඉතින් ඔය තැඹිලි ගෙඩිය සම්පූර්ණයෙන්ම වගේ බිව්වා. මොකද සාමාන්‍යයෙන් තැඹිලි බොන එක හොඳයි කියලා කියනවනේ. අනිත් එක මේ දවස්වල මගේ මූණේ මේ පොඩි පළු වගේක් දාලා තියෙනවා. ඒකටත් මම හිතුවා මේක හොඳ වෙයි කියලා. මේ දවස්වල අර ගොඩක් අය මේ බීට්රූට් වලින් හදන මේව එකක් මුනි ගන්නවානේ. ඉතින් මටත් හිතුණා ඒක try කරලා බලන්න. ඊට කලින් මගේ මූණ මම මෙන්න මේකෙන් ක්ලෙන්ස් කරගන්නවා. මේක මේ පෙට්ටිය මම විසික් කරලා තිබිලා ආය අහුල ගත්තේ ඔයාලට පෙන්වන්න ඕනේ නේද? මේක ජාකෝල් සෝප් එකක්. තාම මමත් පාවිච්චි කරන ගමන් ඒකින්ද හොඳයිද නරකයිද කියන්නේ තාම මෙව එකක් නැහැ. ඉතින් දැන් මම ඕකේ මූණ හොඳට ක්ලෙන්ස් කරගෙන අරක ගා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම ඒ හදාගත්ත පැක් එක. ඒක නම් පොඩ්ඩක් රෝස පාට වැඩි වුණාද මන් දන්නේ නැහැ. කොහොම හරි ඉතින් ඕක දාලා ඕක වේලෙනකල් මම ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ඒක හොඳට වේලුණාට පස්සේ මූණ හොඳට හොදගත්තා. ඉතින් ඊට පස්සේ මම ගිහිල්ලා හොඳට නාගත් එක තමයි කරේ. හදිසියෙම වැඩට එන්න කතා කරා. දැන් වෙලාව 3:35යි. හරිද? මම 4 වෙද්දි වැඩට යන්නත් ඕන. දඩි පිටි ගාලා නැස්ති වෙන මොනවා කරන්නද? කොහොම හරි ඉතින් එදා දවසේ එච්චරයි වීඩියෝස් ගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මට කිසිම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මේ පරණ වීඩියෝස් ටිකක් මේ අපේ තාත්තා රට යන දවසේ ගත්ත වීඩියෝස් ටිකක්. ඉතින් මට හිතුණා ඒ ටිකත් මේ vlog එකටම එකතු කරනවා කියලා. ඉතින් අපේ තාත්තා රට ගියේ වෙසක් දවසට කලින් දවසේ. ඉතින් මම හිතුවා ෆුල් vlog එකක් ගේනවා කියලා. හැබැයි මට ඒක කරගන්න බැරි වුණා. ඉතින් ඒකින්ද මම ගත්ත වීඩියෝස් ටික මේකට එකතු කරනවයි කියලා හිතුවා. ඉතින් මේ එදා උදේ පාන්දර අපි එයාපෝට් යන ගමන් තමයි ඉන්නේ. තාත්තට ෆ්ලයිට් එක තිබ්බේ 11:45ට. ඒක නිසා ඉතින් අපි වෑන් එකක යන ගමන් තමයි මේ ඉන්නේ. අපි ගොඩක් අය එයාපෝට් ගියේ නැහැ. අපේ ගෙදර අය විතරයි ගියේ. අයියත් ආවා. ඒ අය අම්මයි මල්ලි මායි තමයි එයාපෝට් ගියේ. කොහොම හරි මේ වෙලාවේ නම් එයාපෝට් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. කොහොම හරි අපි උදේට කාලා හිටපො නැති නිසා එයාපෝට් එකේම තිබ්බ පොඩි මේ අර පොඩි මේ කැෆේ එකකින් උදේට කෑම කෑවා. ඊට පස්සේ ටිකක් වෙලා හිටියා. කොහොම හරි මේ වෙලාවේ නම් තාත්තා ෆ්ලයිට් එකට නැගිට පස්සේ අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ කොළඹ පැත්තට. ඔයාලට පේනවා ඇතිනේ ඈතින් චූටියට ප්ලේන් එකකුත් යනවා පේනවා. ඉතින් මම කිව්වනේ තාත්තා ගියේ වෙසක් දවසට කලින් දවසේ කියලා. ඒක නිසා වෙසක් දවසට කොළඹ හැමතැනම ලස්සනට සරසලා තමා තිබුණේ. කොළඹ යන්න හේතුව මට ඕන වුණා පොඩ්ඩක් බීච් එකට යන්න. ඒක නිසා ඉතින් කොහොම හරි බීච් එකට ගිහිල්ලා චුට්ටක් වෙලා හිටියා.
අර ඒ වෙලාවේ මගේ හිතේ තිබ්බ අවුල් සහගත තත්ත්වය ඔක්කොම නැති වෙලා ගියා මුහුද දැක්කට පස්සේ. කොහොම හරි ඉතින් බීච් එකේ ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ඉතින් අපි ගෙදර ආපු එක තමා කරේ. එදා ඉතින් මට මූඩ් එකක් තිබුණේ නැහැ ගොඩක් වීඩියෝස් ගන්න. ඒක නිසා ওই විදිහට තමා මේ vlog එක ඉවර වෙන්නේ.